ඔබ මේ දකින්නේ හේමාස් ආයතනයේ පූර්ණ දායකත්වයෙන් ළමා සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව සිදු කරන පියවර සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ බෝගස්වැව ප්‍රදේශයේ ඉදිකෙරුණු ප්‍රජා පෙර පාසලයි. 2002 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය දැයේ සමස්ත දරු පරපුරේ පෙර පාසල් අධ්‍යාපනයට ශක්තියක් වෙමින් රට පුරා මෙවැනි පෙර පාසල් 58ක් මේ වන විට ඉදිකර තිබෙනවා. අපි රස දුකක් විඳිනවා මේකේ. අත්වල මුදුන ඇති වෙන තනිකර කරගැට. ඇයි? දුකටපත් වෙලා දුකින් ජීවත් වෙන්නේ. අපි මේ දුක ගණන් ගන්නෑ. අපි මේ දුක සතුටක් කරගෙන යන්නේ අපේ චූටි දරුවෝ වෙනුවෙන්. මේ පෙර පාසල කියන එක මට නම් ඇත්තටම හැංගීම් එළියට දාගන්න බෑ. මොකද ඒ තරම් අංක 1න් අපිට මේ පෙර පාසල උදව් කරනවා. මගේ කුඩාම දරුවෝ දෙන්නෙක් ඉන්නේ. අපිට මේ ලැබිච්ච ගුරුවරියත් ඒ වගේම අංක 1 හොඳම ගුරුවරියක්. දරුවන් පිළිබඳව දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි මෙතන උදේ 7:00ට දරුවෝ ගෙනල්ලා දැම්මෙන් පස්සේ 11:45ට එනවා දරුවෝ ගන්න. 12ට පෙර පාසල ඇරියම පුදුම කැපවීමකින් ඒ දරුවන්ගේ ආරක්ෂාව ගැන ඒ ගුරුවරිය බලනවා. රටේ මතු පරපුරේ පාසල් අධ්‍යාපනයේ මුල් අඩිතාලම සැපයීමේ ජාතික අවශ්‍යතාවය ඉටු කරමින් හේමාස් ආයතනයේ සිදු කරන මෙහෙවර මේ මොහොතේ රටක් වශයෙන් අප අගය කළ යුතු කර්තව්‍යයකි. 2020 වසරේ ලෝක ළමා දිනය වෙනුවෙන් සිටිසන් ඉදිරිපත් කිරීමක්.